Hello boys, welcome back to my YouTube channel Chanmania. අද වීඩියෝ එක ගැන හදලා තියෙන්නේ මොකද්ද කියලා කිව්වොත් එහෙම ලංකාවේ ගොඩක් කට්ටිය කරන අඩුව ඒ කියන්නේ මම මේ පුරසාරම් දොරවනවා නෙවෙයි. ලංකාවේ ගොඩක් කට්ටිය කරන අඩුව ඒ වගේම මොන්ස්ටර් මාළුන්ගේ පැටවුන්ට හොඳ ටැන්ක් සෙටප් එකක් ගැන තමයි අද වීඩියෝ එක ගෙන හැදලා තියෙන්නේ. ඔය පේන්නේ ටැන්ක් එක සෙටප් එක නෙවෙයි. ඕක කලින් මේ මොනොකියුලස් දෙන්නවා ගෙන හැදලා දාපු එක. අවසානාන්තයට මොනකියුලස් දෙන්න එක්කෙනෙක් මැරුණා. ඒ කියන්නේ පොඩි එක්කෙනා මැරුණා, ලොකු එක්කෙනා ඉතුරු වුණා. ඊට පස්සේ මං ආයෙ ගිහිල්ලා එරලා තව එකක් අරන් ආවා. ඒකේ මං කලින් වීඩියෝ කරලා එරලා ඔක්කොම හදලා තිබ්බ. කොහොම හරි මේ මගේ අතින් ඒක ඩිලීට් වෙලා. ඒ හින්දා ඒ වීඩියෝ එක දාන්න හම්බුන්නේ නැහැ. ඒ මොනකියුලස් බාස්ව කියන එක. හැබැයි ඒ මාළුවා නම් පට්ට ක්වොලිටි කලින් එක්කෙනාට වැඩිය. මේ දෙන්නා ගත්තෙත් ධනේසයන් ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලනවා නම් කලින් වීඩියෝ එකේ මොනකියුලස් දෙන්න කියනකොට ඔයගොල්ලෝ දකින්න ඇති මේ මම නම්බරේ දාලා එහෙම තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් මාළු මිලදී ගන්න පුළුවන්. අවිස්සායල පැත්තේ ඉන්න කට්ටියට නම් ලේසි. කොට්ටා පැත්තට මම හිතන් ඩිලිවරි කරනවා. එහෙනම් අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. මුලින්ම පෙන්නන්න ඕනේ අර කරනා කිව්ව මොනකියුලස් එක්ක නා. එයාට මොකක් වුණාද කියලා හිතා ගන්න බෑ. ඒ කියන්නේ සීතල ඇල්ලුවා නම් රෑනි මැරෙන්නේ. උදෙත් හොඳට හිටියා. උදේ හොඳට කාලා බීලා හිටියා. උදේ කාලා බීලා ඇරලා පැය දෙක තුනකට පස්සේ ඕවර් ෆීඩ් දුන්නෙත් නැහැ. පැය දෙක තුනකට පස්සේ තමයි මැරලා හිටියේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඔයගොල්ලන්ට ඔය ෆිල්ටර් එක පැත්තේ පේන්නේ මං ගන්න ගියපු මොනකියුලස් එක නම් මේ පැත්තේ සිංගල් බාස් දෙන්නෙක් ඉන්නවා. එයා මං මේ දීලා කිව්වා සල්ලි ඇඩ්වාන්ස් ගෙවලා ඇත්ත කවුරු හරි. එහෙනම් අපි යන් බයෝටැප් එක හදන වීඩියෝ එකට. ටැංකිය හදන්න අපිට ඕනේ මැටීරියල්ස් ගැන කිව්වොත් එහෙම ගඟේ වැලි ඕනේ, මුහුදු වැලි නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද බාස් වලට අවුල් යන්න පුළුවන්. ඊට පස්සේ පුවක් ගහක මුල් ටිකක් අරන් තියනවා, ඩ්‍රිෆ්ට් වුඩ් එකක් අරන් තියනවා. ඊට පස්සේ ගඟේ ගල් ඒ කියන්නේ අර මැදිච්ච ගල් ටිකක් අරන් තියනවා. ඊට පස්සේ කබොක් ගල් කෑල්ලක් අරන් තියනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා අනුබියාස් පැලයක් හරි මොකක් හරි ඔයගොල්ලෝ කැමති පැලයක්. ඔයගොල්ලෝ හදන අනුනේ මං හැදුවේ අනුබියාස් පැලයක් දාලා. ඊට පස්සේ අනුබියාස් පැලයට හැන් කොටේ පොඩි අර සිදුරු තියෙන යන්නේ එකකට මේ මොස් කෑල්ලක් දාගත්තා. වැවුනොත් වෙච්ච දෙන්න නැත්තම් නැති වෙච්ච දෙන්න කියලා. ඊළඟට අපිට ඕන වෙනවා ෆ්ලෝටිං ප්ලාන්ට්ස්. ඒ කියන්නේ වතුරේ පාවෙන පැල තියෙන්නේ අර දියසියම් බලාද මොකද්ද මන් දෙකක් තියෙනවා. මට නම නම් මතක නැහැ. ඊට පස්සේ අපිට ඕන වෙනවා ක්‍රිප්ටෝකෝරින් පැලයක්. ඊට පස්සේ මුලින්ම අපි කරන්න ඕනේ අපි හොදගත්ත වැලි ටික, ඒ කියන්නේ 3 පාරක් විතර වතුරෙන් හොදගත්ත වැලි ටික හිමීට හැමතැනටම දාගන්න ඕනේ. ඔක්කොම ටික එකපාර හලන්න එපා. පොඩ දාගන්න. මොකද වීදුරුව ක්‍රැක් වෙන්න පුළුවන් ගලක් එහෙම වැදුනොත්. ඊට පස්සේ ඒ වැලි ටික හොඳට මේවා කරගෙන, ඒ කියන්නේ සමතලා කරගෙන ඒරලා ඔය අර මඩ වතුර තියෙන්නේ අන්නේ වතුරේ කයින් කරගන්න ඕනේ. මොකද ඕක තිබ්බොත් එහෙම ලෝක විනාශය වගේ සීන් එකක් තියෙනවා. මේ අර ක්ලවුඩි ගතිය ගොඩක් වැඩි වෙනවා ඒ මඩ පාට තිබ්බොත් එහෙම. ඔහොම වැලි ටික මේවා කරලා ඇරලා ඒ වතුර එක පොඩ්ඩක් හිඳ ගන්න තිබ්බනම් හොඳයි. ඊට පස්සේ වැලි ටික තුනී කරගෙන ඇරලා අපිට තියෙන්නේ පුවක් කොට ටික ප්ලේස් කරගන්න තමයි. පුවක් කොට නෙමෙයි මුල් මේ හොඳට තම්බල ගන්න පැය දෙකක් විතර තැම්බුවාම ඇති. මම මේක මුලින්ම තියලා ඉරලා බැලුවා. මොකද මේ වීඩියෝ එකේ තිය බලන්න ගියොත් එහෙම වීඩියෝ ගොඩක් දිග් ඇස්සෙනවා. හරිද? ඒ හින්දා මේ මං හිතුවා ගානට කපලා ඉරලා මං හදාගත්තා ඒ ටික මුලින්ම. ඊට පස්සේ ඔහම ඔයගොල්ලන්ට කැමති විදිහකට තියලා ඉරලා මේක මගේ නිර්මාණයන්නේ. ඔයගොල්ලන්ට මේක බලාගෙන කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට හිතෙන එකක් කරන්න පුළුවන්. මම මේ අයිඩියා එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. මොකද මේ අර පීකොක් බාස්ලාට එහෙම ප්ලාන්ට් දැන් හරියන්නේ නැහැ. ඒ හින්දා අර මාළුවා කැපිලා පේන්නයි ලස්සනටයි ඔක්කොටම එක තමයි මේ මම මෙහෙම ටැංකියක් හැදුවේ. මොකද මට කලින් ආසාවක් තිබ්බා මේ ඇමේසන් ගඟේ බයෝටොප් එකක් වගේ එකක් හදන්න. ඒක හදාගන්න බැරුව හිටියේ. මං ගාව එච්චර අයිඩියා තිබුණේ නැහැ කොහොමද හදන්න කියලා. හරි දැන් ඉතින් අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මං මැද්දෙන් ගානට ප්ලේස් කරගත්තා අර අනුබියාස් පැලේ ගහගත්ත කොටේ. ඒක උඩින් ගලකුත් තිබ්බා. මොකද මේ තැම්බුවට පොඩ්ඩක් පාවෙන්න බැලුවා. හින්දා මං එතනින් ගලකුත් තියාගත්තා. ඊට පස්සේ ඔහොම තියලා ඉරලා ඊළඟට ක්‍රිප්ටෝකෝරින් පැලේ පැත්තකින් ගහගන්න ඕනේ. මුළු ටික හොඳට යට වෙන්න ගහගන්න. මොකද පීකොක් බාස්ලා නැත්තම් හාරනකොට හැම මේ ඔය පැලේ ගැලවිලා උඩ එන්න බලනවා.
ලොකු මාළු එක්කන හදන්න බෑ පොඩි කාලේ නම් හැදුවොත් සමහර විට පුළුවන් වෙයි හැබැයි ලොකු මාළු එක්කන ඔය ප්ලාන්ට් හදන වැඩේ හරියන්නේ නැහැ මොකද මේ අර ස්නේක් හෙඩ්ලාගේ අනිත් එක තමයි ඔය මොන්ස්ටර් මාළු ඔක්කොම එකයි පැල එක හදන්න බෑ මොන්ස්ටර් මාළු ඩ්‍රිෆ්ට් එකක් වගේ නම් දාගන්න පුළුවන් කොහොම හරි ඊට පස්සේ ඔහොම කරලා අපි අර රිවර් ස්ටෝන් ටික ප්ලේස් කරගත්තා හිතිච්ච තැන්වලින් මේ අර ලස්සන තැන් එන්නත් එපා එක දිගට දාන්න බෑනේ ඔහොම රිවර් ස්ටෝන් ටික ප්ලේස් කරගත්තා ඊට පස්සේ කරන්න තියෙන හැටි තමා මොකක්ද මේකේ වතුර ටික හින්දලේර්ලා අයින් කරගන්න බොයිස් මං වතුර පොඩි ප්‍රමාණයක් අයින් කරන්න අමාරු හින්දා මං තව වතුර ටිකක් දාගත්තා ඔය ඉදිරියේ තියෙන ජරාව ටිකයි ඔක්කොම ටික යන්න කියලා ඊට පස්සේ කොහොම වතුර එක පුරවලා ඉවරලා හිමීට මේ අයින් කරගත්ත බටයකින් අත දාලා එරලා කෝප්පකින් වගේ ගන්නත් බෑ විශ්නවනේ පොඩි ලෙවල් බටයක් වගේ එකක් අයිනෙන් දාලා එරලා මං ඔය වතුර ටික හින්දා ගත්තා ඔහොම දෙපාරක් විතර කරා බොයිස් එතකොට අර ක්ලවුඩි ගතිය ටිකක් අඩු වුණා නැත්තරම හරි තියන්නේ මොක කරන්න තියන්නේ මේ නෝමල් වීදුරු ටැංකියේ මේ පොඩි මඩ කෑල්ල තිබිලා වතුර දැම්මත් ක්ලවුඩි ගතියනවා ඔහොම දෙපාරක් විතර කරගන්න ඕනේ බොයිස් මම දැන් දෙපාරක් විතර වතුර ටිකක් පුරවලා අයින් කරගත්තා එතකොට ක්ලවුඩි ගතිය අඩු වුණා ඔයගොල්ලෝ ඒ ක්ලවුඩි ගතිය අඩු කරගන්න ක්ලෝරින් තියෙන ටැප් වතුර පාවිච්චි කරාට කමන්නේ මාළුන්ට දාන්න ඕනේ ලින් වතුර හරි නැත්නම් ටැප් වතුර දාලා ඉවරලා ඇන්ටි ක්ලෝරින් එකක් දාන්න ඕනේ මොකද මේ මාළුන්ට ක්ලෝරින් එක විසහින්න ඔහොම ඊට පස්සේ තියෙන්නේ අරලා වතුර පුරව මේ ගන්න තමයි වතුර පුරවනකොට පොඩි භාජනයක් හරි shopping කවරයක් හරි දාලා පුරව ගන්න ඕනේ මොකද නැත්තම් මඩය විශ්සෙනවා shopping කාර්ය තිබ්බම shopping කාර්ය උඩට නේ වතුර වැටෙන්නේ එතකොට මඩය විශ්සෙන්නේ නැහැ ඊට පස්සේ ඔහොම වතුර පුරවගෙන ඉරලා අපි බලමු ෆයිනල් ලුක් එක කොහොමද කියලා ඔහොම තමයි බොයිස් අපේ ටැංකිය වැඩ ඉවර වුණේ ඊට පස්සේ තියන්න අපිට ප්‍රෝටීන් ප්ලාන්ට්ස් ටික ඇඩ් කරගන්න අන්තිමට ඇඩ් කරගන්නවා නම් හොඳයි මොකද මේක ටික අර අතේ ඇලින්න බලනවා එහෙම එහෙන සීන් ටිකක් තියෙනවා මේ ඔහොම හොඳට හැමතැනම පැතිරෙන්න දාගත්තාම හරි ඔය ලයිට් එක නම් වැඩි හිතන්න එපා මේ මාළු ටැංකිය යටනේ තියෙන්නේ ඔය මාළු ටැංකිය එතකොට ලයිට් මේ දාන්න අමාරුයි ලයිට් එක දැම්මත් ඔතනට වැටෙන්නේ නැහැ ෆෝන් එකේ ෆ්ලෑෂර් එක හොත් දිලිසෙනවා ඒ හින්දා තමයි අර ෆොග් ලයිට් එකක් තිබිලා ඉරලා ඒක මේ ඩුවල් වෝල්ට් එකට කනෙක්ට් කරලා ඉරලා ඕකට ගහගත්තා ඊට පස්සේ අපි ලයිට් ටික දාලා බලමු ලයිට් ගැන කතා කරොත් එහෙම මම මේ සුදු පාට පොඩි LED ලයිට් දෙකකට මේ කහ පාට එකක් හොයාගන්න තිබුණේ නෑ ඒ හින්දා මේ සුදු පාට LED ලයිට් දෙකකට අර මොනවද මේ තියෙන්නේ මොනවද ඒකේ නම මතක නෑ මේ අර පොඩි ළමයි මේ කන්නාඩි හැම හදන්න ගන්නේ අර ඒකෙන් බැලුවහම හැක්ස්ටොපි කොලේ වගේ අයිටම් එකක් තියෙන්නේ අර මේ තැඹිලි පාට අන්නේ කොලයක් කලවගත්ත ලයිට් එක උඩින් මොකද කහ පාට බල්බ් හොයාගන්න තිබුණේ නෑ ඔහොම තමයි ෆයිනල් ලුක් එක මේ තාම අර ක්ලවුඩි ගතිය තියෙන ලාවට එහෙනම් අපි දැන් මාළු ටික ඇඩ් කරගමු මාළු ටික කියන්නේ ගොඩක් නෑනේ දෙන්නයි ඉන්නේ පීකක් බාස් දෙන්න ඔන්නෝම මාළු දෙන්න ගත්තා ඊට පස්සේ අපිට ඇඩ් කරගන්න තමයි තියෙන්නේ ඊට පස්සේ බොයි සිමීට මේ අර මාළු දෙන්න දාලා තිබ්බ බෑග් එක ඇතුළට දාලා ඉරලා මාළු දෙන්නම රිලීස් කරගත්තා මාළු දෙන්න පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්න මොකද පීකක් බාස්ලා පොඩ්ඩක් නැත්තම් ස්ට්‍රෙස් වෙනවා පැටව ලොකු අය වගේ නෙමෙයි ටිකක් වෙලා යනකොට හරි ගියා මං මේ ඊළඟට වීඩියෝ එකක් දාන්නම් ක්ලවුඩි ගතිය අඩු වුණාම මේක පොඩ්ඩක් අර ක්ලවුඩි ගතිය නේ හින්දා ටැංකිය ලස්සනක් පේන්නේ නැහැ ඊළඟට මම දාන්නම් ක්ලවුඩි ගතිය අඩු වුණාම සාමාන්‍යයෙන් ක්ලවුඩි ගතිය අඩු වෙන්න දවස් දෙකක් විතර යනවා මාළු දානකොට පොඩ්ඩක් බලන්න ඕනේ ඔයගොල්ලෝ ටැංකිය හදලා ඉරලා පැය 6ක් ගියාම තමයි මාළු දාන්න කියන්නේ පැය 6ක් කියලා නියමයක් නැහැ කලින් දාන්න පුළුවන් ස්ට්‍රෙස් එක වැඩි හැබැයි පැය 6ක් විතර ගිහිල්ලා දානවා නම් ගොඩක් හොඳයි ඊට කලින් මේ පැය 6 ඇතුළත ගප්පියක් වගේ දාලා බලන්න මොකද මේ වෙන්නේ කියලා ගප්පිය හොඳට ඉන්නවා නම් මාළු දාගත්තට කමන්නේ ගප්පිය වයින් කරලා දාන්න නැත්නම් ගප්පිය උන්ට ලයිව් ෆීඩ් වෙයි එහෙනම් ඔහොම තමයි බොයිස් කතන්දරේ ගොඩක් වෙලා තියලා දාන්න කියන්නේ ටිකක් වෙලා තියලා වෙන මාළුවෙක් දාලා ටෙස්ට් කරලා දාන්න කියන්නේ මොකද කිව්වොත් එහෙනම් මේගොල්ලෝ වටින මාළු මොන්ස්ටර් මාළු කියන්නේ ටිකක් ගණන් වැඩි මාළු මේ මාළුන්ට ඒ කියන්නේ අනිත් මාළු එපාවල දෙන්න කියනවා නෙවෙයි සාමාන්‍යයෙන් මේගොල්ලෝ දාන්න කලින් මොකෙක් හරි වෙන එකක් දාලා බලලා දානවා නම් ගොඩක් හොඳයි ඒ හින්දා පැය 6ක් විතර තියලා ඉරලා තමයි මම දාගත්තේ හැබැයි පැය 6 ගියාම ක්ලවුඩි ගතිය ගිහින් තිබුණේ